මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඔයා පළවෙනිම වතාවට මුල්ම වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේදී සම්පූර්ණ කරන්න ඕන සුදුසුකම් අවශ්‍ය වෙන දේවල් සහ ඒ ලබා ගැනීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධව වැදගත් වෙන සියලු දේම කරුණු විදියට මේ වීඩියෝ එකේ ඇතුළත් වෙනවා. ඔයා පළවෙනි වතාවට ID එක ගන්න සපුරන්න ඕන මූලික සුදුසුකම් හැටියට ශ්‍රී ලංකා පුරවැසියෙකු වන හා වයස අවුරුදු 15ට එළඹ ඇති හෝ ඒ වයස අවුරුදු 15ට එළඹෙන හැම කෙනෙක්ටම ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ යුතුයි කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මේ ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීමේදී ඉල්ලුම්කරු පාසල් අයදුම්කරුවන් තමයි ගොඩක් දුරට වෙන්නේ. ඊට අමතරව ඉහත මූලික සුදුසුකම් සම්පූර්ණ කර ඉල්ලුම්කරුවන් වෙන්න පුළුවන් පාසල් නොයා වුණත් ඊට අමතරව ඉහත මූලික සුදුසුකම් සම්පූර්ණ කළ වතු පදිංචිකරුවන් ඔන්න ඔය ඉල්ලුම්කරුවන් තමයි ඉන්නේ. එතකොට මේ ඉල්ලුම්පත සහතික කිරීමේ නිලධාරියා ඔය හා සමානව ගත්තාම විදුහල්පතිවරයෙකුට හෝ පරිවේනාධිපති කෙනෙකුට සහතික කරන්න පුළුවන් මේ සහතික ඉල්ලුම්පත් සහතිකය. ඊට අමතරව පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට ප්‍රාදේශීය ලේකම් අනුවස්සන් කිරීම අනිවාර්ය වෙනවා. එහෙම ග්‍රාම නිලධාරීවරයා සහතික කරනවා නම් ඊට අමතරව වතු පැත්තෙන් ගත්තොත් වතු අධිකාරීවරයාට සහතික කරන්න පුළුවන්. ජාතික හැඳුනුම්පතක් ඉල්ලුම් කරන සෑම ඉල්ලුම්කරුවෙක්ම සහතික කිරීමේ නිලධාරීන් මගින් තමයි ඉල්ලුම් පත්‍රය යොමු කිරීම අනිවාර්ය වෙන්නේ. මේකට මුදල් විදිහට අය වෙන්නේ සාමාන්‍යයෙන් පළවෙනි වතාවට ගන්න ඕන රුපියල් 200ක වගේ අගයක් තමයි කියලා දාලා තියෙන්නේ ඒගොල්ලෝ. මේ කිව්ව මුදල ඉල්ලුම්පත සහතික කරනු ලබන සහතික කිරීමේ නිලධාරීන් මගින් ගෙවිය හැකි අතර දඩ මුදල් එහෙම තියෙනවා නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සරප් වෙත ගෙවා ගන්න ඕනේ. මේකට අවශ්‍ය ලියකියවිලි මොනවද කියලා බැලුවොත් එහෙම ඔයා නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය තියෙන්න ඕනේ. මෙන්න මේක තමයි මේ ඉල්ලුම් පත්‍රය. ඔයාලට බලා ගන්න පුළුවන් මේක හරි විදිහට පුරවන්න. මේක ඔයාලට පුරවන්න තේරෙන්නේ නැත්නම් ග්‍රාම සේවකගෙන් ඔයා උදව් ගන්න පුළුවන්. එයා කියලා දෙයි මොනවද වෙන්නේ කියලා. ගොඩක් කට්ටිය ඒ හරහා සයින් කරගන්න. එහෙම නැත්නම් ඉස්කෝලෙන් කරනවා නම් මේ දේවල් ඔයාලට කියලා දෙයි. ඊට අමතරව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛනයෙන් උපුටාගත් සටහන ඕනේ. ඔය කියන්නේ උප්පැන්න සහතිකය ගැන. ඊට අමතරව මාස 6ක කාලයක් ඇතුළත ලබාගත් ඒ අදාළ වෙන ඡායාරූප ටික ඕනේ. ඒවා ස්ටුඩියෝ එකකට ගියාම ඔයාලට අරන් දෙනවා. ඒ අවශ්‍ය දේ කිව්වහම ID එකට ඕනේ කියලා ඒගොල්ලෝ ඒ පැත්ත දේවල් ටික කරලා දෙයි. ඊට අමතරව ඉල්ලුම්පත් ග්‍රාස්තුව ගෙවීම බවට තියෙන කුවිතාංශයත් ඔයාට ඕන වෙනවා. මේවා තමයි ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව මෙන්න මේ එක එක තත්වයන් මත මේ ලේඛන ඕන වෙන්න පුළුවන්. අපි පළවෙනි එක විදිහට ගත්තොත් උප්පැන්න සහතිකය නොමැති නම් අනුමාන වයස් සහතිකය හෝ ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන සමග නම හා උපන්දිනය සනාථ කළ හැකි ලේඛනයක්. ඒ කියන්නේ දරුවෙක්ගේ උප්පැන්න සහතිකය, ඉල්ලුම්කරුගේ පාසල් හැර යාමේ සහතිකය, එහෙම නැත්නම් වතු කම්කරුවෙක්ගේ ඉල්ලුම්කරුවෙක්ගේ නම් හැර යාමේ සහතිකය ගන්න පුළුවන්. ඊට අමතරව ඉල්ලුම්කරුගේ තහවුරු කරන ලද කේන්ද්‍ර පිටපත, ඉල්ලුම්කරුගේ විවාහ සහතිකය, ඉල්ලුම්කරුගේ පුරවැසි සහතිකය, ඉල්ලුම්කරුගේ උපන්දිනය, විදුහල්පති විසින් සනාථ කරන ලේඛනය වගේ ලේඛන ගන්න පුළුවන් ඒ ලේඛන වලට. දෙවැනි එක හැටියට ශ්‍රී ලාංකික මවකට හෝ පියෙකුට දාව විදේශයකදී උපත ලද පුද්ගලයෙක් නම් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත් බවට ආගමන විගම දෙපාර්තමේන්තුව හලා නිකුත් කර පුරවැසි සහතිකය ඕනේ වෙනවා. ඊට අමතරව ditth පුරවැසිභාවය ඇති තැනැත්තෙක් නම් ditth පුරවැසිභාවයේ සහතිකය අවශ්‍ය වෙනවා. ඊළඟට ඔයා පූජ්‍ය පක්ෂයේ කෙනෙක් නම් පහත ලේඛන අවශ්‍ය වෙනවා. බෞද්ධ භික්ෂුවක් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය ඕන වෙනවා. අනෙකුත් ආගමික පූජකවරුන් සඳහා අදාළ දෙපාර්තමේන්තුවේ මගින් පූජ්‍යත්වයේ තහවුරු කරගන්න ලබාගත් සහතිකය ඕන වෙනවා. පැවිදිභාවය එහෙම නැත්නම් පූජ්‍යත්වය අත්හැර ඇතනම් ඒ පිළිබඳව තහවුරු කර අදාළ දෙපාර්තමේන්තුව මගින් ලබාගත් සහතිකයක් ඕන වෙනවා. අපි හිතමු උචිත නියමිත කාල සීමාවකදී ලියාපදිංචි වීමට බැරි වුණු ඉල්ලුම් කරුවෙක් නම්, ඒ කියන්නේ ඉල්ලුම් නොකරපු කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම නිවැරදි පරිදි සම්පූර්ණ කරන ලද මෙන්න මේ ආකෘතිය ඔයා ගාව තියෙන්න ඕනේ. අරකට අමතරව ඒකත් තියෙන්න ඕනේ. ඔයාට ඊට පස්සේ දඩ ගෙවන්න වෙනවා. එතකොට නියමිත දඩ මුදල් ගෙවූ කුවිතාංශයක් ඕන වෙනවා. ඊට අමතරව ස්වාමි පුරුෂයාගේ නම හෝ වාසගම ලබා ගැනීමට ඉල්ලුම් කරන්නේ නම් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද විවාහ සහතිකයක් ඕන වෙනවා. ඊට පස්සේ මේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම යටතේ අපි කතා කරොත් එහෙම ඔයාට මේක සේවා දෙකකින් කරගන්න පුළුවන්. එකක් තමයි සාමාන්‍ය සේවාව හරහා. එතනදී වන්ඩේ වලට පොඩක් ගණන් වැඩි. විදුහල්පති හෝ පරිවේනාධිපති මගින් යොමු කරන ලද ඉල්ලුම්පත් දෙපාර්තමේන්තුව වෙත අදාළ පළාත් කාර්යාල වෙත ඉල්ලුම්පත් යොමු කළ පසු
ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්කරු වෙත තැපෑල මගින් තමයි ඒගොල්ලෝ නිකුත් කරන්නේ ID එක තැපැල් වලින් එවනවා. එහෙම නැත්නම් ඔයා ඉස්කෝල හරහා දැම්මනම් ඒ අදාළ ඉස්කෝල හරහා දාපුවාම ඒකත් එන්නේ සාමාන්‍ය සේවාව හරහා. ග්‍රාම නිලධාරී මගින් යොමු කරන ඉල්ලුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇඳුනුම්පත් අංශය විසින් ඉල්ලුම්පත් හා අදාළ ලේඛන දෙපාර්තමේන්තු පද්ධතියට යොමු කිරීමෙන් පස්සේ ඉල්ලුම්කරුට තැපෑල මගින් යොමු කරනවා. ඊට පස්සේ ඔයාලට එක්දින සේවාව හරහා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අවශ්‍ය ඉල්ලුම්කරුවන්ට සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් සහිතව ඒ අවශ්‍ය ඩොකියුමන්ට්ස් ඔක්කොම ඇතුව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත හෝ ගාල්ල පළාත් කාර්යාලය වෙත පැමිණීමෙන් ඒ සේවාව ලබා ගන්න පුළුවන්. මේක ටිකක් උදෙන් යන්න දෙනවා, ටෝකන් දෙනවා. ඊට පස්සේ දවසේ ප්‍රමාණයකට දෙන්නේ. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් කෝල් එකක් දීලා අහලා කොච්චර වෙලාවකින් යන්න ඕනද කියලා එක්දින සේවාවට ඔයා ගියා නම් හරි. මේක යන්න කලින් පොඩ්ඩක් ග්‍රාම සේවකගෙන් ඇහුවනම් හරි එයා සම්පූර්ණ විස්තර ටික ඔයාට කියයි. ඉතින් මෙන්න මේ දේවල් තමයි පළවෙනි වතාවට ID එකක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට කියන්න තියෙන කරුණු ටික වෙන්නේ. ඉතින් මේ වගේ දිනදා ජීවිතේ වැදගත් වෙන දැනුම අලුත් දේවල් බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා.